සුබම සුබ දවසක් කියලා මම ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලා හමුවට ආවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවෝ නේද 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ තවත් යෝජනාවක් වන අමාත්‍ය මණ්ඩලය පිළිබඳව තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාමත් සරලව ඔයාලට මම මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නම්. ප්‍රධාන කාරණාව තමයි මම මේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕනේ පිළිවෙලටම තමයි මේ ඔයාලට කරුණු ඉදිරිපත් කරන්නේ. පෑනක් කොලයක් ගන්න ඊට පස්සේ මේවා සටහන් කරගන්න මේ විදිහට පාඩම් කරගන්න ප්‍රශ්නයක් ආවොත් මේ විදිහට පිළිතුරු ලියන්න. ඉතින් ඒ වගේම තමයි මේ විදිහට ලියනකොට හොඳ අවබෝධයකින් යුක්තව මුලින්ම පාඩම් කරලා ඉන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. හරි. අපි වැඩි කතාවක් නැතුව යන් අපේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්න. ඉතාමත් සරලව. ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් 10 දෙනෙක්ගෙන් යුක්ත වුණා. විධායකාරක සභාවල සභාපතිවරු 7 දෙනාත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා විදිහට තමයි 10 දෙනා යුක්ත වුණේ. මේ විධායකාරක සභාවල සභාපතිවරු 7 දෙනා මේට පත් කරන්නේ ආණ්ඩුකාරවරයා. අර මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා පත් කරන්නේ රැජින විසින් නිල බලයෙන් පත් කරනවා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ මහ ලේකම්වරයා. ඒ වගේම දැන් වර්තමානයේ අමාත්‍ය මණ්ඩලය ගත්තොත් එහෙම මගේ දරුවනේ ආණ්ඩු පක්ෂයෙන් තමයි අමාත්‍ය මණ්ඩලය සැදොල්ලත් වෙන්නේ. නමුත් මේ ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලය ඊට හාත්පසින්ම වෙනස්. ඒ තුල ආණ්ඩුව විපක්ෂයේ මේ හැමෝගෙම හිටියා. සරලව කිව්වොත් එහෙම රාජ්‍ය මන්ත්‍රී සභාවේ හුදු නියෝජනයක් මේ අමාත්‍ය මණ්ඩලය තුලින් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. තාමත් සරලයි. ඉතින් මේ අමාත්‍ය මණ්ඩලයට පැවරිච්ච කාර්යයන් පිළිබඳව අවධානය කිරීමත් වැදගත් වෙනවා. මම මේ දක්වලා තියෙන කාර්යයන් මොනවද කියලා. පළවෙනි එක තමයි වාර්ෂික අයවැය ලේඛනය සකස් කිරීම, අතිරේක ඇස්තමේන්තු සැකසීම, රාජ්‍ය මන්ත්‍රී සභාවේ කටයුතු වලට සහාය වීම, විධායකාරක සභා තීරණ ක්‍රියාවට නැංවීම. මෙන්න මේ විදිහට යාලගේ කාර්යයන් අපිට හඳුනා ගන්න පුළුවන්. හරිම සරලයි මේ හතරම පාඩම් කරගන්න. හරි. ඊට පස්සේ දැන් මේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය. මේ අමාත්‍ය මණ්ඩලය තුළ මගේ දරුවනේ දේශීයයන් 7 දෙනෙක් හිටියා, විදේශීයයන් 3 දෙනෙක් හිටියා. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩලයේ සජාතීය ආයතනයක් නෙවෙයි. එයාලා තුළ පොදු සාමූහිකත්වය නම් තිබ්බේ නැහැ. යම් තාක්තරට හෝ සාමූහික වෙලා කටයුතු කරේ මේ අය අයවැය ලේඛනය සම්පාදනය කරගන්නකොට විතරයි මගේ දරුවනේ. ඒ වගේම අපි තවත් චුට්ටක් ඉදිරියට යමු මේ සම්බන්ධව. දැන් අපේ වර්තමානයේ පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමය තුල අමාත්‍ය මණ්ඩලය මුලින්ම එයාලගේ අදාළ මුදල් ඒ කියන්නේ වියදම් වලට අදාළව එයාලා ඒව ගොනු කරගන්නවා. ඊට පස්සේ ඒවට අදාළව එයාලා මුදල් සොයනවා. දැන් මේ ඩොනමෝර් ක්‍රමයේ තුල අමාත්‍ය මණ්ඩලය ගත්තොත් එහෙම එයාලා මුලින්ම ආදායම මේ හොයනවා. ඊට පස්සේ ඊට ආදායම උපයලා ඊට අදාළව වියදම් කරනවා. ඔන්න ඔක ප්‍රධාන වෙනස්කමක් වෙනවා මේ වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමයත් එක්ක බලනකොට ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලයේ පවතින. ඉතින් ඒ වගේම තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ මගේ දරුවනේ තවදුරටත් ගත්තොත් එහෙම මේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර තිබ්බා එකිනෙකාට පිට කසා ගැනීමේ ස්වරූපයක්. ඒ කියන්නේ මේ අමාත්‍යවරුන් අතර තවත් විදිහකට කියනවා නම් එකිනෙකා අතර කබ ඇඳ ගැනීමේ ස්වරූපයක් තිබ්බා. ඇයි කියනවා නම් මගේ දරුවනේ දැන් මේ අමාත්‍යවරුන්ට ඒ අදාළ විධායක යෝජනා ක්‍රියාත්මක කරන්න මුදල් අවශ්‍යයි. ඉතින් මේ මුදල් ලබා ගැනීමට නම් මෙයාලගේ බහුතර කැමැත්ත ඕනේ. ඉතින් මේ මෙහිදී මොකද්ද මේ කරේ? එක් අමාත්‍යවරයෙක් Tamanගේ මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්න තවත් අමාත්‍යවරයෙක්ට ඒ වෙනුවෙන් සහාය දුන්නා. එතකොට ඒ අමාත්‍යවරයාත් ඔහුගේ කාර්ය සාක්ෂාත් කරගන්න අනෙක් අමාත්‍යවරයාට සහයෝගය වෙනවා. අන්න ඒක තමයි මේ අමාත්‍ය මණ්ඩලය තුළ එකිනෙකා අතර පිට කසා ගැනීමේ ස්වරූපයක්. ඒ කියන්නේ කබ ඇඳ ගැනීමේ ස්වරූපයක් මේ අමාත්‍ය මණ්ඩලය තුළ හඳුනා ගන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් කාරණයක් මගේ දුවේ පුතේ සටහන් කරගන්න. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි නැවත මේක කියවනකොට. ඉතින් මේ අමාත්‍ය මණ්ඩලය තවදුරටත් අපි පුතේ කතා කරත් එහෙම මේක මේ අමාත්‍ය මණ්ඩලයේ අවසාන ඒ කියන්නේ 1930 ඩොනමෝර් අවසාන කාලයට වෙනකොට යම් විදිහකට වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස මොකක්ද කියලා බැලුවොත් එහෙම 1940 දෙවන ලෝක යුද්ධයත් සමග මේ අමාත්‍ය මණ්ඩලය යුද කටයුතු වලට සම්බන්ධ අමාත්‍ය මණ්ඩලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ අමාත්‍යවරුන්ට අවශ්‍ය මුදල් ඔවුන්ට අවශ්‍යතාවයටත් වැඩි හිමි වෙනවා. ඒ වගේම මෙයාට මේ සම්බන්ධ වගකීමක් හිමි වෙනවා. ඒකට වගකීමෙන් කටයුතු කරන්න මෙයාට සිද්ධ වෙනවා. අන්න ඒකත් එක්ක අර පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරගෙන හිටපු මේ අමාත්‍යවරු මේ දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමත් එක්ක ඩොනමෝර්ගේ අවසාන කාලය වෙනකොට මේ අර පෞද්ගලික කියන හැඟීම ඉවත්ලා අර පොදු සාමූහික වගකීමෙන් කටයුතු කරන්න
මුල පුරනවා. ඉතින් මේ සම්බන්ධව අදහස ඉදිරිපත් කරන ප්‍රධාන කතිකයෙක් තමයි IDS වීරවර්ධන මහතා. ඉතින් එයා කියන්නේ ඩොනමෝර් අවසාන කාලයේදී මේ අමාත්‍ය මණ්ඩලය අර්ධ කැබිනට් ක්‍රමයක ස්වරූපයෙන් යුක්ත වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඉතාමත් සරලවම අපිට මේ ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය පිළිබඳව කරුණු හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මගේ දරුවනේ මේක සටහන් කරගන්න නැවත වීඩියෝ එක අහන්න ප්‍රශ්නයක් විදිහට આવොත් ඔයාලට මේ කරුණු ඉදිරිපත් කරාම හරි ඉතාමත් මේ ප්‍රයෝජන ඉතාමත් කියන්නේ මේ කරුණු ටික ඉදිරිපත් කරාම ඒක සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ සාමාන්‍ය මේ ඩොනමෝර් යෝජනා සම්බන්ධ ප්‍රශ්නයක් ලියන්න ආවත් ඉතින් මම මේ මීට පෙරත් දක්වලා තියෙන වීඩියෝ වල මම අනෙක් වීඩියෝ ගැන දක්වලා අනෙක් යෝජනා ගැන අදහස් දක්වලා දෙනවා. ඉතින් මේ කරුණු ඔක්කොම ඔයාලට එකතු කරගෙන කොලයක ලියාගෙන මේවා පාඩම් කරගන්න ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕනේ පිළිවෙලට මම කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. හරි. ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් අනෙක් තවත් මාතෘකාවක් සම්බන්ධව අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.